ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලත් එක්ක මම කතා කරන්න හිතුවේ ජීවිතයේදී අපිට එන ප්‍රශ්න දෙස, අභියෝග දෙස නොසැලී උපේක්ෂාවෙන් මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ජීවිතය හරියට රළ නැගෙන මුහුදක් වගේ. සමහර වෙලාවට ඒ රළ ඉතාම සංසුන්. ඒත් තවත් වෙලාවකට අනපේක්ෂිත විදිහට රළු කුණාටු අපේ ජීවිතයට කඩා වදිනවා. අපි හැමෝම කැමති ප්‍රශ්න නැති හැමදාම සතුටින් පිරුණු ජීවිතයකට. ඒත් ඇත්තම ලෝකේ ඊට වඩා වෙනස්. ප්‍රශ්න කියන්නේ ජීවිතේම කොටසක්. ඉතින් අපි මුලින්ම බලමු මේ උපේක්ෂාව කියලා කියන්නේ මොකක්ද කියලා. බොහෝ දෙනෙක් හිතනවා උපේක්ෂාව කියන්නේ හැඟීම් දැනීම් නැති ගලක් වගේ ඉන්න එක කියලා. නෑ. උපේක්ෂාව කියන්නේ ඒක නෙවෙයි. උපේක්ෂාව කියන්නේ ජීවිතයට එන පෙසන්න දේවල් වලදී අධික ලෙස උද්දම් නොවී වගේම අප්‍රසන්න හෝ දුක්ඛිත දේවල් වලදී අධික ලෙස කම්පා නොවී සිතේ සමබරතාවය පවත්වා ගැනීමයි. අටලෝ දහමෙන් කම්පා නොවන සිත ලොව උතුම්ම මංගල කරුණක් විදිහට අපේ බුදු දහමෙන් දක්වලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති. ඉතින් අපි මේ සඳහා පළමුවෙන්ම ප්‍රශ්න දෙස බලන ආකාරය වෙනස් කරගන්න ඕනේ. ප්‍රශ්නයක් ආපු ගමන් අපි අහන පළමු ප්‍රශ්නේ මොකක්ද? ඇයි මටම මෙහෙම වුනේ කියන එක. මේ සිතුවිල්ල අපව තවත් පීඩාවට පත් කරනවා. ඒ වෙනුවට මේ ප්‍රශ්නය දෙස මධ්‍යස්ථව බලන්න පුරුදු වෙන්න. අනිත්‍යතාවය තේරුම් ගන්න. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නැහැ. ඔබ අද විඳින මේ පීඩාවත් කාලයත් එක්ක ගෙවිලා යනවා. ඕනිම ප්‍රශ්නයක් කාලයත් එක්ක විසඳෙනවා. දෙවෙනි එක පාලනය කළ හැකි දේ හඳුනගන්න. යම් ප්‍රශ්නයක් ආවම ඒක විසඳන්න ඔබට යමක් කළ හැකි දෙයි බලන්න. කළ හැකි නම් ඒ කරන්න. ඔබට පාලනය කළ නොහැකි බාහිර සාධක ගැන සිතමින් ගත නොවෙන්න. ඉතින් ප්‍රායෝගිකව උපේක්ෂා පුරුදු පුහුණු කරන්නේ කොහොමද? පළවෙනියටම මොහොතක් නතර වෙන්න. ප්‍රශ්නේ ආපු සැනින් ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ගැඹුරු හුස්මක් ගෙන සිත සංසුන් කරගන්න. ඒ දෙස උපේක්ෂාවෙන් යුතුව මොහොතක් නතර වී බලන්න. දෙවෙනි එක සාක්ෂිකරුවෙකු වන්න. ඔබේ ප්‍රශ්නය දිහා හරියට වෙනත් කෙනෙකු ප්‍රශ්නය දිහා බලනවා වගේ දුරස්තව බලන්න. එවිට ඔබට වඩාත් පැහැදිලි විසඳුම් පෙනේවි. තුන්වෙනි එක පිළිගැනීම. acceptance. සිදු වූ දේ සිදු වී හමාරයි. එය වෙනස් කළ නොහැකි නම් එය පිළිගැනීම තුළින් සිතේ බල සැහැල්ලු කරගන්න පුළුවන්. උපේක්ෂාව කියන්නේ දුර්වලකමක් නෙවෙයි. එය මනසේ තියෙන ඉහළම ශක්තියක්. ලෝකය කැළඹෙන විට ඔබ එසේ නොවී පැවතීමට ඉගෙන ගන්න. ප්‍රශ්නය හමුවේ සැලෙන්නේ නැති සිතක් ඇති කර ගැනීම තමයි ඔබට මේ ලොවදී ලබා දිය හැකි වටිනාම ත්‍යාගය විදිහට මම දකින්නේ. මොකද දවසේ ඔබ මුහුණ දෙන ප්‍රශ්නය කුමක් වුවත් මතක තබා ගන්න මෙයත් ඉක්මනින් ගෙවී යනු ඇති කියන එක. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු අපට සුබ දවසක්.